අපේ සම්පූර්ණ ජීවිතය යේසුස් තුලම මූල ගැසී වර්ධනය විය යුතුයි. යේසුස් සමග ඇති ආසන්න සම්බන්ධතාවය තමයි මූලය. මූල රහිත ක්‍රිස්තියානි ජීවිතයක් පිටින් හොඳට පෙනුනත් ඇතුලින් වියලි වෙලා ඉඳී. දෛනික භාවනා. ඒ නිසා ඔබලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේව ස්වාමීවරණ ලෙස පිළිගෙන ඇති නිසා ඔහු තුලම පියවර ගන්න. ඔහු තුලම මූල ගැසී ඉදිරියට ගොඩනගී ඔබලාට උගන්වා ඇති විශ්වාසය තුල ස්ථිරව සිටින්න. ස්තුතියෙන් පිරියෙන්න. කොලොසියා 2:6-7 දිව්‍යන් වහන්සේගේ කැමැත්ත වන්නේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගෙන ඇති අපි ඔහු තුලම මූල ගැසී ඔහු තුලම ශක්තිමත් දිනෙන් දින වර්ධනීය විය යුතුයයි. කෙසේ වෙතත් අද බොහෝ දෙනෙක් ක්‍රිස්තියානි ජීවිතයේ පිටතින් පුරුද්දක් ලෙස පමණ ජීවත් වෙති. ඔවුන් හිතන්නේ ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ මම යේසුස් වහන්සේ පිළිගත්තා, මම නිතරම උපස්ථානයට යනවා, මම මගේ පූජා සහ දසවකියත් නිවැරදිව ගෙවන්නෙමි කියන එකයි කියලා. ඊට වඩා වැදගත් වන්නේ අපගේ සම්පූර්ණ ජීවිතයම යේසුස් තුල මූල ගැසී වර්ධනය විය යුතුය. අපි බීජයක් වපුරන විට එය බිමට වපුරනවා ඉහළට ලස්සන පැලයක් බවට පත්වීමට පෙර එය ගැඹුරු මූලයක් බිම තුල ගැසිය යුතුය. මූල නැතිනම් වර්ධනයක් නැහැ. ගැඹුරු මූල නැත්තම් එය ශක්තිමත් වෙලා ඉන්න බෑ. කුඩා සුළඟක්වත් එය වැටෙන්න හේතු වෙනවා. ක්‍රිස්තියානි ජීවිතයත් ඒ වගේමයි. අපි යේසුස් පිළිගෙන තියනවා කියන එකට වඩා වැදගත් වන්නේ අපි යේසුස් තුල මූල ගැසී ඉන්නවද කියන ප්‍රශ්නයයි. ඊශ්‍රායල් ජනතාවට බලන්න. ඔවුන් ඊජිප්තුවෙන් පිට වුණා. නමුත් ඊජිප්තුවේ සිටිවිලි ඔවුන්ගෙන් පිට වුණේ නැහැ. එමන්ම අදත් අපි දේවස්ථානයට ආවට ලෝකයේ සිටිවිලි සහ මිතුරන් අප තුළ තියෙනවා නම් අපි ගැටලු සහ අභියෝග අතර ශක්තිමත් වෙලා ඉන්න බෑ. පරිපූර්ණ භූමියේ මැටි වැඩියෙන් නැති තැනේ වැටුණු බීජය පසගැඹුරු නැති නිසා ඉක්මනින් ඉපිද ගියා කියලා ප්‍රභු යේසුස් ක්‍රිස්තුස් කියපු උපමා කතාවේ තියෙනවා. ඒත් හිරුවෙලිය ආවම ඒක දැවී ගියා. මූලයක් නැති නිසා ඒක වියලී ගියා. පර්වත භූමියේ වැටුණු බීජය ඵල දිය නොහැකි වුණේ ඒකට මූලයක් නැති නිසායි. යේසුස් ක්‍රිස්තුස් ඒ උපමා කතාව විස්තර කළාම පර්වත භූමිය වැපිරුවා කියන්නේ වචනේ අහලා ඒක සතුටින් ඉක්මනින් පිළිගන්න එක බවයි කියලා උන්වහන්සේ කිව්වා. නමුත් ඔහුට තමන් තුළ මූලයක් නැති නිසා කාලයකට විතරක් පවතිනවා. ඒත් වචනේ නිසා අපහසුතාවයක් හෝ පීඩනයක් එනකොට ඔහු ඉක්මනින් වෙටි යනවා. යේසුස් සමග ඇති ආසන්න සම්බන්ධය තමයි මූලය. මූලයක් නැති ක්‍රිස්තියානි ජීවිතයක් පිටින් හොඳට පේන්න පුළුවන්. හැබැයි ඇතුලින් වියලි වෙලා තියෙනවා. මූල නැති අය අත්හදා බැලීමක් එන විටම දුකේ වැටෙනවා. ප්‍රශ්නයක් උදා වෙයි කියලා හිතනකොට ඔවුන් වෙන අයව දෝෂ දාලා පල්ලි නිවත් වෙනවා. කෙනෙක් ඔවුන්ට තුවාල කළොත් ඔවුන් දෙවියන් වහන්සේගෙන් හැරෙන්නෙත් එහෙමයි. මේකට හේතුව තමයි ඔවුන් ක්‍රිස්තුස් තුල ගැඹුරු මූලයක් නැතිවීම. ගැඹුරු මූලයක් නැති ක්‍රිස්තියානි ජීවිතය ඊටමත් අනතුරුදායකයි. පිටින් බලද්දි පූජාව, ගී ගායනය, පල්ලියේ වගකීම්, දෙවියන් වහන්සේට සේවය වගේ දේවල් තියෙනවා. ඒත් ඇතුළත තියෙන්නේ කහිනම් අහංකාරය, ඉරියව්ව, අනිත් අය ගැන සමාවන දෙන ආත්මයක් සහ රහසිගත පව්‍ය. ඔබ ක්‍රිස්තුස් තුල මූල ගැසීලාද? යුදාවගේ ගෙදරින් බේරුණු ඉතිරි වූ අය නැවත පහළට මූල ගසා ඉහළට පළතුරු දෙනවා. දෙවනි රාජා 19:30. ඉලිසඳරි දෙවියන් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ ශුද්ධාත්මයගේ සංගමය ඔබ සමග වේවා. ආමේන්.